ඔබ දන්නවා වකුගඩු රෝගය කියන්නේ කාලයක් තිස්සේ පවතින රෝගයක්. කෑම අරුචිය වගේ දේවල් තියෙනවා. එතකොට කෑම කොහොමත් ගන්න බෑ. ශරීරේ ක්‍රියා කරන වේගය වෙනස් වෙනවා. අපි කොච්චර කෑවත් ඒවා බර්න් වෙලා යනවා. කරන විවිධ ප්‍රතිකාරකම ඩයලයිසිස් වගේ තත්ත්ව නිසා පෝෂණ කොටස් ශරීරයෙන් නැති වෙනවා. මිත්‍යා මත එහෙම නැත්නම් කෑම වලට බය, විශේෂයෙන් ප්‍රෝටීන් වලට බය, පොටෑසියම් නිසා, එළවලු පළතුරු වලට තියෙන බය නිසා බොහෝ කෑම වර්ග අතහැරලා තියෙනවා. කැලරි අවශ්‍යතාවය විශේෂයෙන්ම ප්‍රෝටීන් අවශ්‍යතාවය නිර්ණය වෙන්නේ ඔබේ වකුගඩුව මේ වෙලාවේ කුමන ක්‍රියාකාරී තත්ත්වයක තියෙනවද යන කාරණය මත. වකුගඩුවේ ක්‍රියාකාරීත්වය අපි මනින්නේ සීරම් ක්‍රියේටිනින් සහ GFR අගය අනුව. GFR අගය අපි කොටස් 5කට බෙදෙනවා. 15කට අඩු වුණත් බරමෙන් 0.6 ගුණයක ප්‍රෝටීන් බර කිලෝග්‍රෑම් 50ක පුද්ගලයෙකුට අඩුම තරමේ ග්‍රෑම් 30ක ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන්. ඒ එක වේලකට ග්‍රෑම් 30ක මස් හරි මාළු හරි කෑල්ලක් අපිට බය නැතුව ගන්න පුළුවන්. එහෙම නැත්නම් බිත්තරයක් එක වේලකට ගන්න පුළුවන්. එහෙම වේල් 3ට ලබා ගන්න පුළුවන්. ඊතුරු ප්‍රෝටීන් ටික අපිට පරිප්පු, බත් ඒ වගේ දේවල් වලින් ලබා ගන්න පුළුවන්. පොටෑසියම් අඩු කළ යුත්තේ අපේ සීරම් වැලියු එකේ එහෙම නැත්නම් අපේ බ්ලඩ් රිපෝට් එකේ පොටෑසියම් ගොඩාක් වැඩිපුර තියෙනවා නම් පමණයි. මොනවද මේ වැඩිපුරම පොටෑසියම් තියෙන එළවලු පළතුරු? අල වර්ග, දෙල්, කොස්, බීට්රූට්, රාබු මේ වගේ ටිකක් වැඩිපුර පොටෑසියම් තියෙනවා. කෙසෙල්, අලිපේර මේ වගේ දේවල් වල ටිකක් වැඩිපුර පොටෑසියම් තියෙනවා. එළවලු ඊටාම කුඩා කොටස් වලට කපලා ඒ ප්‍රමාණය වගේ 5 ගුණයක් තියෙන උණු වතුර එකකට දාලා පැයක් පමණ තියලා එම උණු වතුර ටික අයින් කරලා එළවලු ටික හොදලා ගත්තාම එහි තියෙන අධික පොටෑසියම් ටික ඉවත් වෙලා යනවා. ෆොස්ෆේට් වැදගත් වෙන්නේ කොහොමද? ෆොස්ෆේට් වැඩිපුරම තියෙන්නේ ප්‍රෝටීන් බහුල ආහාරවල. ඉතින් අපි ප්‍රෝටීන් කොහොමත් අඩු කරනකොට ෆොස්ෆේට් අඩු වෙනවා. කජු, ආමන්ඩ්, රටකජු වගේ ඇට ಜಾති වලත් ටිකක් ෆොස්ෆේට් වැඩිපුර තියෙනවා. කෝලා පාන වර්ග ඒ වගේත් මන්ට ඇඟට ශරීරයට උරා ගන්න ෆොස්ෆේට් වර්ග තියෙනවා. ඉතින් ඒවත් අපි ටිකක් අඩු කරන්න ඕනේ. ෆොස්ෆේට් මිලිග්‍රෑම් 800ක් පමණ දවසට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ ප්‍රමාණය අපි ලබා ගත්තට කමක් නැහැ. වකුගඩු රෝගීන් ලුණු භාවිතා කරන්න ඕන කොහොමද? වකුගඩු රෝගියෙක් වුණත් අපිට ප්‍රෙෂර් තිබ්බත් අපි සාමාන්‍යයෙන් තේ හැන්දකට වඩා අඩුවෙන් ලුණු දවසට භාවිතා කරනවා නම් හැමදේම කන්ට්‍රෝල් කරගෙන කෑමත් කාලා රසට කෑමත් කාලා ඉන්න පුළුවන්. ගොඩක් ආහාර ඉවත දාලා නොකා නොබී ඉඳලා තේරුමක් නැහැ. එවිට වෙන්නේ රෝගය තවත් උත්සන්න වෙලා ඔබේ ශක්ති ප්‍රමාණය නැති වෙන එක.